යහපත් වූ දිනයක් ප්‍රාර්ථනා කරන ඔබට අද අපි මනෝවිද්‍යාත්මක කරුණක් පිළිබඳව තමයි ඔබත් සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. එහිදී ඔබේ ජීවිතයේ ඉතා වටිනා කෘතියක් පිළිබඳව තමයි අපි අද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. මෙම කෘතිය ඕස්ට්‍රේලියානු ජාතික රොන්ඩා බර්න් විසින් තමයි ලියලා තියෙන්නේ. එතුමිය ගැන සඳහන් කරනවා නම් එතුමිය ලේඛිකාවක්, ඒ වගේම රූපවාහිනී නිෂ්පාදකවරියක්. එතුමිය මෙම කෘතිය ලියලා තියෙන්නේ දැනට අවුරුදු 20කට කලින්. ඒ කියන්නේ 2006 දී තමයි මේ කෘතිය ලියලා තියෙන්නේ. එම කෘතියේ සිංහලට පරිවර්තනය කරලා තිනවා අපේ ප්‍රදීප් කුමාර බාලසූරිය කියන මහත්තයා. ඉතින් එතුමා ඒක 2024 තමයි අපිට ඒක පළ කරලා තියෙන්නේ. මේ කෘතිය මගේ ජීවිතේ බොහෝ දුරට වෙනස් කරන්න හේතු වුණ හින්දා තමයි මම මේ කරුණ ඔබට ලබා දෙන්නේ. මේ නම The Secret කියන කෘතිය. රහස කියලා තමයි අය මේකට හඳුන්වලා තියෙන්නේ. ඇත්තට මේක රහසක් කියන්නේ ලෝකේ බොහෝ දිනෙක මේ විශ්ව ශක්තිය, මේ ආකර්ෂණ නීතිය කියන එක පිළිබඳව ලබා තිබෙන දැනුම බොහෝ විට අඩුයි. ඒ නිසා නමුත් සමහරු ආකර්ෂණ නීතිය කියන දැනුම ලබා නොගත්තත් ආකර්ෂණ නීතියෙන් ප්‍රයෝජන ගන්න අය ඉන්නවා. ඒ නිසා ඔබ මේ ගැන දැනුවත්ව හිටියත් නොදැනුවත්ව හිටියත් මේ ආකර්ෂණ නීතිය කියන එක හැම අවස්ථාවකදීම වැඩ කරනවා. ඉතින් ඒ නිසා මම කියන්නේ ඒකෙන් නිසි ප්‍රයෝජන ගන්න පුළුවන් ඔබට මේ අද මේ අපේ වැඩසටහන නරඹන ඔබට. එහිදී රොන්ඩා බර්න් කියන්නේ එයා කියනවා එයාගේ ජීවිතේ සම්පූර්ණම කඩාවැටීම් සිදු අවස්ථාවක් හේතුවෙන් තමයි මේ කෘතිය ලියන්න ඇය මුල පුරලා තියෙන්නේ. ඉතින් ඒක ඊටාම වටින දෙයක්. මොකද අපි බොහෝ දුරට ජීවිතේ මේ කඩාවැටීමක් සිද්ධ වුණාම එතනින් සියල්ලම අපේ කඩාවැටෙනවා. අපි මානසිකව වැටිලා ඉතින් අපි සියල්ල අත්හරින සමාජයක් තමයි තියෙන්නේ. ජීවිත පවා විනාශ කරගන්න තැනට යනවා. නමුත් මේ මනෝවිද්‍යාත්මක මේ කරුණු පිළිබඳව දැනීමක් තියෙන කෙනෙක් ජීවිතයේ කිසිදු අවස්ථාවක සුළු සිදුවෙන මානසික වැටීමක් හෝ යම් දෙයක සිදුවන කඩාවැටීමක් තුළ ජීවිතය අත්හරින්නේ වුන් තවදුරටත් ඊටත් වඩා ශක්තිමත්ව නැගී ඉන්නවා. ඉතින් මේ කෘතිය ගැන කියද්දී ඊ타ත්ම වටිනා අදහස් දක්වලා තියෙනවා. මේකේ බොහෝ විද්වතුන්, ඒ කියන්නේ මේ ශාස්ත්‍රයේ මනෝවිද්‍යාව කියන ශාස්ත්‍රයේ නියැලී ඉන්න අය, බොබ් ප්‍රොක්ටර්, බොබ් ඩොයිලි, ලීසා නිකෝල්ස්, මාරි ඩයමන්ඩ්, බිල් හැරිස් වගේ අය මේක අදහස් දක්වලා තිනවා. ඊ타ත්ම වටිනවා මේක ඔබ සහ ඔබේ දරුවන්ට ඔවුන්ගේ ජීවිත ගොඩනගා ගත්ත හැටි ඒ පිළිබඳව මේ කෘතිය පුරාම කියවෙනවා. ඊට අමතරව මේ කෘතියේදී සඳහන් වෙනවා ජීවිතේ යම් යම් නොලැබීම් තුල ජීවත් වුණ අය ඒව ලබාගත් ආකාරය. ඒ කියන්නේ සමහරුන් සතුට කියන දේ ලබාගත් ආකාරය, ඊට පස්සේ සමහරු රෝග වලින් මිදුණ ආකාරය, ආර්ථික වශයෙන් පහළ මට්ටමක හිටපු අය ඉතා ඉහළ ආර්ථිකයකට ජීවිතය ගෙන ගිය ආකාරය පිළිබඳව බොහෝ තොරතුරු මේ කෘතිය පුරා කියවෙනවා. ඉතින් ඒ නිසා මම කියන්නේ ඒ ඔබේ ජීවිතයට ඉතාමත්ම වටිනා දෙයක්. ඒකෙදි රොන්ඩා බර්න් මහත්මිය කියන්නේ මේක ඔබේ ජීවිතයට ළඟා කරගන්න ඔබට ඔබ ඉන්න තැන පිළිබඳව කිසිදු වැදගත්කමක් නැහැ කියන එක. ඒ කියන්නේ ජීවිතේ ඔබ බොහෝ දෙනෙක් හිතනවා මම මෙතන ඉඳලා මට මේ වගේ තැනකට යන්න පුළුවන්ද කියන ඍණාත්මක සිතුවිලි තියෙනවා. ඉතින් ඒව ඔබ අයින් කරගන්න. මොකද ඔබ ඉන්න තැන කිසිසේත්ම වැදගත් නැහැ. ඉතින් ඒකට අවශ්‍ය වෙන්නේ ඔබේගේ සිතුවිලි ක්‍රියාකාරීත්වයේ පමණයි. මේ සිතුවිලි කියන්නේ ඇත්තටම මහා බලයක් තියෙන දෙයක්. මේ ලෝකේ ගොඩනැගිලා තියෙන හැම දෙයක්ම මේ යම් පුද්ගලයෙකුගේ මේ මනස තුළ ඇතිවෙච්ච මේ සිතුවිලි වල ක්‍රියාකාරීත්වයක්. ඉතින් ඒ නිසා ඔබේ සිතුවිලි බලවත් නම් ඔබට ඕනම ගමනක් යන්න පුළුවන්. ඔබ අපේක්ෂා කරන. ඒ කියන්නේ අර කියනවා මම මේකෙදි වැදගත් වචන දෙකක් තියෙනවා සිතන සහ පතන කියලා. ඔබ
ඔබ හිතනවා නම් ඔබ ප්‍රාර්ථනා කරනවා නම් ඒ දේ ඔබට ළඟා කරගන්න පුළුවන්. ඒ නිසා ඉතින් මේ වගේ කෘතියක් මම කියන්නේ තවමත් මේ කෘතිය කියවලා නැති අය ඉන්න පුළුවන්. ඒ හැමෝටම කියන්නේ විශේෂයෙන් ඔබේ දරුවන්ට වැඩිහිටි ඔබේ දරුවන්ට මේ කෘතිය අරන් දෙන්න. මේක ඇත්තටම එතුමී කියන වගේ තාමත් මේක රහසක් විදිහට පවතින දෙයක්. මේ විශ්ව ආකර්ෂණ නීතිය කියන එක මේක විශ්ව ආකර්ෂණ නීතිය කියන්නේ මේ භාව ධර්මයේ නීතිය. ඉතින් මේකෙන් අපිට බොහෝ ප්‍රයෝජන ගන්න පුළුවන්. මේක අපි බොහෝ දෙනෙක් මේ සම්බන්ධයෙන් දැනුවත්කමක් නැති නිසා තමයි මේ ජීවිතයේ මේ වැඩක් නැති දේවල් පස්සේ බොහෝ විට තමන්ගේ කාලය කැප කරන්නේ. දැන් අපි ජ්‍යොතිෂය කියන විෂය ගත්තත් මේ ජ්‍යොතිෂයේ විෂයේදී ඊටාම කනගාටුයි මේකේ බොහෝ දුරට කරන්නේ මේ ඍණාත්මක දේවල්. දැන් ඔය ලග්න පලාපල ග්‍රහ මාරු එතකොට ඊළඟට කුජ දෝෂ රාහු අපල සෙනසුරු අපල ආදී බොහෝ දේවල් තියෙනවා මේකේ. මේවා බොහෝ දුරට ඔබේ ගමනට බාධා කරන දේවල් මිසක් ඔබේ ගමන සාර්ථක කරන දේවල් නෙවෙයි. අනිත් එක මම දැක්කා මේ පහුගිය දිනකත් එක්තරා වැඩසටහනක මේ කියනවා මේ ගුරු ඔබේ ලග්නේ සිටින ආකාරය අනුව ඔබේ ජීවිතය ගොඩනගා ගන්න ආකාරය කියලා. කිසි විටකත් ඔබට බෑ මේ දල කේන්ද්‍රයක මේ වගේ තියෙන ග්‍රහ පිහිටීමක් තුලින් මේ ජ්‍යොතිෂ වේදින් ඇත්තටම කරන්නේ ඒගොල්ලෝ මේක දැන හෝ නොදැන වැරදි දෙයක්. මොකද ග්‍රහයක ඉන්න කොටුව දිහා බලලා අපිට දල කේන්ද්‍රයකින් කිසිසේත්ම කියන්න බෑ. මම ඔබට මීට පෙර පාඩම් වලදීත් මේක කියලා තියෙනවා. ඒ කියන්නේ දැන් අපි හිතන්නේ මේ සඳු කියලා සඳු යම් රාශියක හිටියට මේ චන්ද්‍රයා ක්‍රියා කරන ආකාරය පිළිබඳව යම් හෝ ප්‍රමාණයක් දැනගන්න නම් ඔහු ඉන්න නැකතවත් අපිට දැනගන්න ඕනේ. නමුත් මේ අපි දැන් සාමාන්‍ය පුද්ගලයෝ මේ පිළිබඳව අවබෝධයක් නැහැනේ. මේ ජ්‍යොතිර්වේදීන් කියන අය කියන්නේත් නැහැ එන්න. ඒගොල්ලෝ කරන්නේ මේ පොදු එකක්. පොදු කියන වචනයෙන්ම ඔබට තේරෙනවා මේ ඔබේ පුද්ගලික ජීවිතයට කිසිසේත් බද්ධ වෙන්නේ නැහැ කියන එක. ඒ නිසා මම කියන්නේ ඔබ බුද්ධිමත්ව කටයුතු කරන්න මේ ඔය ලග්න පලාපල ග්‍රහමාරු වගේ දේවල් බලලා ඔබේ ජීවිත ගමන තීරණය කරන්න එපා. ජ්‍යොතිර්වේදියෙක් කියන මේ වැඩක් නැති කිසිදු වටිනාකමක් නැති තොරතුරු වෙනුවෙන් ඔබේ කාලය වැය කරන්න එපා. එහිදී කියන්න ඕනි විශේෂයෙන්ම හුඟක් දෙනෙක් බලාපොරොත්තු වෙන්නේ මේ අර වගා නොකර අස්වනු ගන්න. ඒ කට්ටිය තමයි මං හිතන්නේ මේ වගේ දේවල් බලන්නේ. එහෙම නැත්තම් යම් කිසි සැලැස්මක් තියෙන කෙනෙක් කිසි දවසක මේ වගේ දේවල් බලන්නේ නැහැ. ඉතින් මම ඉල්ලන්නේ ඔබ මේ ඍණාත්මක දේවල් බලන්න එපා. ඒ නිසා මේ වගේ ධනාත්මක පොතපත කියවන්න ඒවා ඔබේ දරුවන්ටත් ලබා දෙන්න. එහෙම කරොත් ඔබේ ජීවිත ඉතාමත්ම සාර්ථක මගකට අපිට යොමු කරගන්න පුළුවන්. ඉතින් මේ කෘතිය ඔබ මිලදී අරගෙන ඔබට පුළුවන් නම් මේක තෑග්ගක් වශයෙන් උනත් වෙන කෙනෙකුට දෙන්න. මම කියන්නේ මේ වගේ දෙයක් අපි සමාජගත කිරීම තුළ සමාජයට ඉතාමත්ම යහපත් දෙයක් කරන්න පුළුවන්. අද ගත්තාම ඔය මම කියන්නේ මනෝවිද්‍යාව කියන විෂය ගත්තත් මම දකින්නවා දැනට මේ මනෝවිද්‍යාව විශ්වවිද්‍යාල වලින් හදාරපු දැනුම තියෙන අයට අමතරව ඒගොල්ලෝ ඇත්තම ඒගොල්ලෝ වැරදි තොරතුරු දෙන්නේ නැහැ. නමුත් මේ මනෝවිද්‍යාව මේ ජ්‍යොතිෂය කියන කොටස් අල්ලගෙන තව අංක විද්‍යාව වගේ මේ අංක ටිකකුත් අරගෙන විශාල ලෙස මිනිස්සු රැවටීමකට ලක් කරනවා. ඒකෙදි කිසිදු දැනීමක් නැති අය මේ මම දැක්කා මේ පහුගිය දිනවල මේ ඔය කට්ටඩි දේවාල කරන අය පවා මේ දැන් මේ මනෝවිද්‍යා කරුණු මේගොල්ලෝ අංක ටිකක් අරගෙන සමහර අය රූප ටිකක් අරගෙන මේ විශාල ලෙස මේ සමාජයේ රැවටීමකට ලක් කරනවා. මම කියන්නේ ඔබෙන් කරුණාවෙන් ඉල්ලන්නේ මේ වගේ දේවල් වලට රැවටෙන්න එපා. ඔබ වැදගත් දෙයක් වෙනුවෙන් ඔබේ වටිනා කාලය වැය කරන්න. ඒ නිසා අද ඉඳලා හෝ මේ වීඩියෝව නැරඹුව ඔබ අද ඉඳලා හෝ ධනාත්මකව හිතන්න ඔබේ ජීවිත ගමන සාර්ථක කරගන්න. ඒ වෙනුවෙන් අපි දිගින් දිගටම ඔබට මේ වගේ වීඩියෝ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ හින්දා අපි සමග රැඳී ඉන්න කියන ආරාධනය කරනවා. ඔබට බොහොමත් ස්තුතියි.